අද මම මගේ විදියට හදන බටර් කේක් රෙසිපි එක වරදින්නේ නැතුව හදන විදිය කියලා දෙනවා. ඉතින් මුලින්ම කේක් එක දාගන්න ඕන තැටිය ලේස්ති කරගන්න ඕන. බටර් ටිකක් ගාගෙන තැටිය ගාන්න තෙල් කොලයක් කපාගෙන දාගන්නවා. ඊට පස්සේ කේක් එකට අවශ්‍ය කරන dry ingredients ටික හලා ගන්නවා. මෙතන අද මම කේක් කිලෝ 1.5කට පාන් පිටි ග්‍රෑම් 375යි, බේකින් පවුඩර් මේසෙදි 2යි, බේකින් සෝඩා තේ හැඳි කාලයි, ලුණු කුඩු තේ හැඳි භාගයක් දාගෙන පිටි ටික 3 පාරක් හලා ගන්නවා. ඉතින් කේක් එකේ ඉතුරු දේවල් ටික ලෑස්ති කරගන්නකම් මේ පිටි එක හොඳින් ආවරණය කරලා පැත්තකින් තියාගන්නවා. මෙතන මම unsalted butter ග්‍රෑම් 375කට සීනි ග්‍රෑම් 375ක් එකතු කරගෙන විනාඩි 10ක් හොඳින් බීට් කරගන්නවා. දැන් මේකට ලොකු බිත්තර 6ක් සුදු මදයෙන් කහ මදය වෙන් කරගෙන කහ මදයේ කොටස ටිකෙන් ටික හොඳින් බීට් කරගන්නවා. මේ අතරෙම වැනිලා තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. oven එකත් මේ වෙලාවේ සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් වෙන්න දාගන්න ඕන. දැන් කලින් හලාගත්ත පිටි එකත් ටිකෙන් ටික එකතු කරගෙන එකම පැත්තට බැටර් එක කලවම් කරගන්නවා. පිටි ටික එකතු කරලා ඉවරුනාට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් වලින් මිලිලීටර් 180ක් ටිකෙන් ටික එකතු කරගනිමින් එකම පැත්තට කලවම් කරගන්න ඕන. අන්තිමටම බිත්තරවල සුදු මදය වෙනම හොඳින් බීට් කරගෙන මේ මිශ්‍රණයටම එකතු කරගන්නවා. ඉතින් අන්තිමටම කේක් එකේ මෙන්න මේ වගේ බැටර් එකක් තමයි එන්න ඕන. ඊට පස්සේ මේ මිශ්‍රණය කලින් ලෑස්ති කරගත්ත ට්‍රේ එකට දාගෙන හොඳින් ටැප් කරගෙන විනාඩි 50 පැයක් අතර කාලයක් කේක් එක හොඳින් බේක් කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත බටර් කේක් එක. එහෙනම් ඔයත් මේ බටර් කේක් රෙසිපි එක try කරලා බලලා රස කියන්නත් අමතක කරන්න එපා ඕන.